හායි කොහොමද ඔයාලට අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න හිතුණා. මම අද කතා කරන්න ආවේ මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් කියන මාතෘකාවට පොඩ්ඩක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි ඉස්සර යවුවනන් අතර තමයි ගොඩක් වෙලාවට මේ සෝෂල් මීඩියා ගොඩක් වෙලාවට බහුලව භාවිත වුනේ. දැන් කෙමෙන් බාල මහලු සෑම දෙනාම මේ කියන්නේ ගොඩක් වෙලාවට ස්මාර්ට්ෆෝන් පැමිණීමත් සමගම මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන්ස් වලට ගොඩක් යොමු වෙලා තියෙනවා. කියන්නේ ගොඩක් නෝමල් ජීවිතේ සෝෂල් මීඩියා කියන දේ ජීවිතේ නැතුවම බැරි අංගයක් වෙලා තියෙනවා. ඒකට ගොඩක් වෙලාවට අපි මගතොරදී දකින්න පුළුවන් හැමෝම අපි පොඩි තැනක නැවතුණත් අපි මුලින්ම අත යන්නේ අපේ ෆෝන් එකට. ඒකට අපි දන්නේම නැහැ සෑහෙන කාලයක් ඒක අපි මිඩංගු කරනවා ගත කරනවා. එතකොට අපේ ජීවිතේ අපේ පෞද්ගලික ජීවිතේ කටයුතු පවා අපි අඩාල කරගෙනමින් මේ සෝෂල් මීඩියා එක්ක අපි දැන් මේ යන රටාවත් එක්ක ඉන්නවා. ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ඇල්ගොරිතම් පවා හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ සෝෂල් මීඩියා ඇප් එකේ හෝ ඒ software එකේ රැඳෙන්න. එතකොට ඒ දෙයත් එක්ක අපිට ලැබිලා සාමාන්‍ය දවසකට අපිට ලැබිලා තියෙන පැය ගාණක් තියෙනකින් අපි ඇත්තටම බැලුවොත් ඔයාලට ඕනම් ඒ කියන්නේ ෆෝන් එකට ගිහිල්ලා ඔයාගේ කොහොමද දවසේ හිස්ටරිය ඒ කියන්නේ සෝෂල් මීඩියා වලට කොච්චර වෙලා හිටියද කියලා පොඩ්ඩක් ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. එතකොට බැලුවාම සෑහෙන කාලයක් ඔයා සෝෂල් මීඩියා වලත් එක්ක ඉඳලා ඇති. එතකොට අපේ ජීවිතයේ සමහර අත්‍යවශ්‍ය කාරණා ඔයාලට මගහැරෙන්න පුළුවන්. ඔයා දැනට අධ්‍යාපන ලබන කෙනෙක් නම් ඔයාගේ අධ්‍යාපනයේ කටයුතු වලින් ඔයාට කියන්නේ ඔයාගේ පාඩම් කරන්න තියෙන කාලය වෙන්න පුළුවන්. ඔයා මොනවද දෙයක් අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන කාලයක් වෙන්න පුළුවන්. ඔයා වැය කරලා තියෙන්න පුළුවන්. ඔයා රැකියාව කරන කෙනෙක් නම් ඔයාගේ රැකියාවේ ඉදිරියට ඔයාට මොකක් හරි ඉතිරි අනාගත කියන්නේ ඉතිරි ප්ලෑන්ස් වලට යන්න. කියන්නේ ඔයාගේ මොකක් හරි උසස් වීමක් ගන්න ඔයාගේ මොකක් හරි ජීවිතේ ඔයාගේ ස්කිල් එකක් ඔයා ඩෙවලොප් කරගන්න තියෙන කාලය ඔයා මේ සෝෂල් මීඩියා වලට ගොඩක් වෙලාට ඇඩික්ෂන් හින්දා ඔයාට මැගහැරෙන්න පුළුවන්. අපි සියලු දෙනා මේ තියෙන සෝෂල් මීඩියා වලින් ඇඩික්ෂන් වලට වඩා ගොඩක් අපි ඉර වෙලා ඉන්නවා. මට හිතුණ දෙයක් තමයි මේක අපි සෝෂල් මීඩියා අපිට දැන යන්න ඕන. කියන්නේ අවශ්‍ය දේ වලට අපි යන්න ඕන. නමුත් අපේ ජීවිතේ අවශ්‍යම දේවල් අපි කැප කරගෙන මේ සෝෂල් මීඩියා වලත් එක්ක දිගින් දිගටම ඉන්න ගියොත් අපි නොදැනුවත්වම අපේ අනාගතයේ වගේ තියෙන ඇචීව්මන්ට් වලට යන්න බැරි වේවි. කල්පනා කරලා බලන්න ගොඩක් වෙලාවට අර පොඩි ළමයි පවා දැන් කියන්නේ උන්ගේ ආහාරයක් කවා ගන්න අපි පොඩි කාලේ උන්ට ෆෝන් එකක් දෙනවා. එතකොට ඒ පුරුද්දට ගියාම අන්තිමේට ඔහු කියන්නේ ඔහුගේ අධ්‍යාපන කටයුත්තකටවත් උන් යෙද වෙන්නේ නැහැ. ඒ ෆෝන් එක නැතුවම බැරි මට්ටමකට දැන් ඇවිල්ලා තිනවා. මම කියන්නේ සෝෂල් මීඩියා කියන්නේ හොඳ දෙයක්. ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඔයා try කරන්න සෝෂල් මීඩියා වලින් දැන් සාමාන්‍යයෙන් අපිට සෝෂල් මීඩියාම දැන් අපිට දැන් ගොඩක් කරලා ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක් නම් මේ සෝෂල් මීඩියා එකපාරම ටයිම් කරන්න බෑනේ. ඔයාට පුළුවන් එකකින් අලුත් දෙයක් ඉගෙන ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය සෝෂල් මීඩියා වලට ගොඩක් කරලා ඇඩික්ට් වෙලා ඉන්නවනම් ඔයාට සෝෂල් මීඩියා වලින් try කරන්න අලුත් දේවල් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න, රටේ අලුත් innovations ඉගෙන ගන්න. වෙන ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න, අලුත් දේවල් නව තාක්ෂණය ඉගෙන ගන්න. මේ වගේ දේවල් වලට සෝෂල් මීඩියා වලින්ම ඔයාලට කියන්නේ ඇඩික්ට් වෙන්න පුළුවන් නම් ඒක වගේ ජීවිතේට මොකක් හරි ප්ලස් පොයින්ට් එකක් වෙයි. මොකක්ම හරි. අපි දැන් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ගියාම බලන්නේ අපිට අවශ්‍ය නැති දේවල් කියන්නේ අපේ අර කාලය කාදමන දේවල්. ඊට වැඩිය ඔයාලට සෝෂල් මීඩියා වලත් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට හොඳ දේවල්. මම හිතනවා ඉතින් මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන කාල සීමිතයි. අපි ගොඩක් වෙලාවට කියන්නේ මේ වගේ දේවල් වලට අපි විඩංගු කරොත් ඔයාගේ අනාගතයේ තියෙන කාලෙම තමයි මේ කැප කරන්නේ. ඒකින්ද මම ආයෙත් කියනවා සෝෂල් මීඩියා පාවිච්චි කරමු හරි විදියට දැනගෙන. good luck. ජය වේවා.